තියෙන්නේ මම අලුතෙන් ගත්ත DJI Osmo Pocket 3. මේක ඇවිල්ලා ක්‍රියේට් කොම්බෝ කියලා එකක්. එතකොට මේකේ අපිට අවශ්‍ය කරන ඔක්කොම ඩිවයිසස් ටික එනවා. ඒකට කොම්බෝ එකක් විදිහට එනවා. එතකොට අපිට වෙන වෙනම ගන්න ඕනේ. මේ තියෙන පළවෙනිටම තියෙන්නේ මේ ප්‍රොටෙක්ටිව් කවර් එක. මේක හරිම නිකන් හાર્ඩ් කවර් එකක්. මේකට Pocket 3 device එක දාලා අපිට ඕන තැනක අරන් යන්න පුළුවන්. ඔක ඇතුලේ තියෙන්නේ wide angle lens එක දාන්නත් පුළුවන්. Pocket 3 එක ඉතින් ඕකට දාලා අපිට සාක්කුවේ වගේ දාගෙන ගිහලා ඕන වෙලාවට අරගෙන වීඩියෝ කරන්න පුළුවන්. ඔන්න ඔය පවුච් එකේ තමයි ඔක්කොම ටික එන්නේ. කොම්බෝ පැක් එකට අවශ්‍ය කරන සේරම දේවල් ටික එන්නේ ওই පවුච් එකේ. තව තියෙනවා මෙතන තියෙනවා මේ පේපර් වර්ක්ස් ටික, මැනුවල් එක. එහෙම ඒ ටිකක් තමයි ඔය තියෙන්නේ. ඒ ටික මම පස්සේ බලනවා හිමීට. ඔය ටික පැත්තකින් තියමු. මෙන්න මේකේ තමයි තියෙන්නේ ඔක්කොම බඩු ටික. අපි බලමු හිමීට අරගෙන. මේ පවුච් එකත් හරිම quality ඒ පවුච් එක. මම හිතන්නේ ඒක water resistant වෙන්න ඕනේ. මේ පවුච් එක ඇතුලේ තමයි එන devices ටික ඔක්කොම ටික තියෙන්නේ. Pocket 3 එකත් ඕක ඇතුලේම තමයි තියෙන්නේ. සහ ඒකට එන අනිත් accessories ටිකත් ඕකෙම තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් කොහොමද කියලා තියෙන්නේ. මේ තියෙන්නේ DJI Mic 2 එක. මේකත් තියෙනවා. ඒක අපිට අවශ්‍ය වෙලාවට මේක Pocket 3 device එකට connect කරලා අපිට කතා කරන ගමන් වීඩියෝ කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ battery pack එක. extra battery pack එකක් තියෙනවා inbuilt battery එකට අමතරව. ඒ නිසා සෑහෙන වෙලාවක් battery එක තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ tripod එක. මේක stand කරලා තියාගන්නත් පුළුවන්. එතකොට ආයෙ වෙනම ගන්න ඕනේ නැහැ. මේකටම මේ pack එකටම combo pack එකේ ඒ accessory එකත් එනවා. එතකොට මේ තියෙන්නේ extra handle එක. අපිට අරක handle එක මදි නම් දිග මේක දාගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ රිස්ට් එකට දාන්න පුළුවන් එකක්. ඒ කියන්නේ ඕක දාලා අනිත් පැත්ත ඩිවයිස් එකට දාලා එතකොට අර අපිට වීඩියෝ කරගෙන යනකොට හදිස්සියේ හරි වැටුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඩිවයිස් එක බිමට වැටෙන්නේ නැහැ. මේක සේෆ්ටි ෆීචර් එකක් විදියට තියෙන්නේ රිස්ට් හැන්ඩල් එක. ඒකත් ඉතින් හරි වැදගත් අයිටම් එකක්. මේ තියෙන්නේ මේ මයික් එකට දාන්න තියෙන noise cancellation device එක. ඒක දාලා දෙමු. අර පුලං සද්ද අනම්මනම් එහෙම එන්නේ නැහැ වීඩියෝස් වලට. ඔය තියෙන කේබල් එකක් තියෙනවා. මේක මේ fast charging කියලා මම දැක්කා. තාම charge කරන්න හම්බුනේ නැහැ. බලමු. 0 to 80% in 15 minutes කියලා මම දැක්කා තියෙනවා. බලමු. මේක fast charging එක. එතකොට මේ තියෙන්නේ මැග්නට් එක. මයික් එකට මැග්නට් එක. අපිට ෂර්ට් එක හරි ටී-ෂර්ට් එක හරි අස්සෙන් දාලා ඔන්න විදියට කනෙක්ට් කරගන්න තියෙන හොඳට ඒක කියන්නේ පවර්ෆුල් මැග්නට් එකක් තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ, වැටෙන්නේ නැහැ. මයික් එක. ඒතකොට මයික් එකත් හොඳට ෆිට වෙලා හිටිනවා. තව තියෙනවා මේකට ඇවිල්ලා wide angle lens එකක්. මේක නම් ඇත්තටම මරු. මේක කියන්නේ normal angle එකට වඩා ටිකක් wide angle විදිහට වීඩියෝස් ගන්න පුළුවන් විදිහට වෙන ඒක device එක වෙනම ඇවිල්ලා තියෙන. ඒක ඕන්ලාවට set කරගන්න පුළුවන් මේ Pocket 3 device එකට. ඔය ටික තමයි extra accessories වලට තියෙන්නේ.
දැන් බලමු අපි ඔකට 3 එක අරගෙන ඔන්න ඔය තියෙන්නේ ඔකට 3 එක හරි චූටි අර ලොකුවට ෆෝන් එක අරගෙන වීඩියෝස් රෙකෝඩ් කරන්න කැමති නැති අයට මේක මරු මේක හරිම චූටි නිකන් ඇඟේ හංගගෙන වගේ නිකන් ඕනනම් ගිය හැකි වීඩියෝ කර අපි බලමු ස්ටිකර් එකත් ගලවලා ඔන්න ඔහොම තමයි තියෙන්නේ හරිම ලස්සනයි මේක ඒ කියන්නේ අතට අල්ලන කොටත් තේරෙනවා හොඳට අර grip එක එහෙම හොඳට තියෙන පිටිපස්සේ මැටීරියල් එක ටිකක් අර හොඳට grip වෙන ෆිනිෂ් එකක් තියෙන්නේ මොනවද තවම ස්ලයිඩ් කරපු ගාම නිකන් ලෑන්ඩ්ස්කේප් මෝඩ් එකට දාපු ගාම ඔන්න දැන් ඔන්නලා එනවා ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඔතන ඔය එන්නේ QR කෝඩ් එකක් එයාලා දීලා තියෙනවා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න DJI ලගේ ඔන්න ඔහොම තමයි වීඩියෝස් පේන්නේ මේක තව ගොඩක් ෆීචර්ස් තියෙනවා වීඩියෝ කරලම තමයි ඉතින් ඒක බලන්න ඕනේ thank you very much unboxing වීඩියෝ එකට join වුණාට